චින්සගේ කතා කියවන්න ආස ඔයාලා එන්න. එයාගේ අනිත් කතා ටිකත් කියවන්න. දඬුවම නොකීපෙම සෙල්ලම් බෝනික්කි තව ගොඩක් තියෙනවෝ. ඔයා දිග කතාවක් කිව්වේ මාව ඇඳෙන් වාඩි කරවගෙන. ඔයා කිව්ව විදිහට මගේ තාත්තා ඩුබායි වලින් ඉඳන් කරේ ජොබ් එකක් නෙවෙයි. කුඩු බිස්නස්. තාත්තට ක්ලබ් එකකුත් තිබිලා තියෙනවා ලංකාවේ. එක තැනකදී ක්ලබ් ගැන කතා වෙන්න ගිහින් සිටිජගේ තාත්තයි මගේ තාත්තයි රණ්ඩුවක පැටලිලා. වටේ හිටපු අයත් දෙපැත්තට බෙදලා රණ්ඩු වෙන තරමට රණ්ඩුව දුරදිග ගිහින්. ඔය සිද්ධිය වෙලා පහුවෙනිද තමයි සිටිජගේ නංගි ඇක්සිඩන්ට් වෙන්නේ. ඇක්සිඩන්ට් එක දවසේ රෑ හේතුවක් නැතුවම තාත්තා ඩුබායි ගිහින්. හරියට වැරද්ද කරලා පැනලා දුවනවා වගේ. තමුසේ ඔය කියන්නේ බොරු. තාත්තා ගැන බොරු කතා කියන එක නවත්තපන්. ඒක මගේ තර්ජනයක්. මගේ ඇස්වලට කවදාවත් මිනිමරුවෙක් වගේ පෙවුනේ නෑ මගේ තාත්තව. මේ ලෝකේ මන් දැක්ක හොඳම පිරිමියා මගේ තාත්තා. උඹ කියපු වචන වලින් දශමයක්වත් ගැලපුණේ නෑ මගේ හිතේ තිබුණ තාත්තගේ ගතිගුණ වලට. දවස ඔහේ ගෙවුනට මං හිතුවා වගේ උඹව හොයන්න කවුරුත් ආවේ නෑ. අඩුම තරමේ ගෙදරින්වත්. එදා මං එද්දී ගේ ඉස්සරහා හිටියේ කවුදෝ පිරිමි දෙන්නේ. එක පාරක් ටෙම්පරාදු වෙලා හිටියේ මාව දෙපාරකට ටෙම්පරාදු කරන්න ඕන උනේ නෑ. හැටි ස්වභාවයෙන්ම මට තේරුණා. මේ නම් CID එකකින්. මං ගෙදරින් යන නිසා උඹව ඇඳේ ගැට ගහලා ගියා කියලා මතක් වෙද්දි තමයි මට දවල් තරු පෙවුනේ. මේ දෙන්න ඇතුළට ගිහින් සිටිජව දැක්කොත් මොකද කරන්නේ? ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිත හදාගත්ත මං ගියේ ඒ මිනිස්සු දෙන්න ඉන්න තැනට. ඔයාගේ නම මොකද්ද? මං කවුද කින්දමන්ද කියලා අහුවට පස්සේ ඒගොල්ලෝ මගෙන් අහුවේ මහේශ්වරව දන්නවද කියලා. ඔව් දන්නවා. මං කිව්වේ වෙනසක් නොපෙන්නා. එයා ළඟදී ආව හම්බෙන්න ආවත්. මම නෑ කියලා කියන්නේ අදි තමයි. මම මේ දවස් ටිකේ මෙහෙ තමයි හිටියේ. මං අඳුන් කුඳුමුනේ ගේ ඇතුළේ ඉඳන් උඹ කතා කරගෙන එළියට එනවා හෙට්ටි. මචං මහේෂ් උඹලගේ ගෙදරුන් හොඳටම බය වෙලා යකෝ. උඹ මොකද මෙහි කරන්නේ? එතන හිටපු මිනිස්සෙක් ඔයාට බැන්නේ ගෙදරට කතා කරේ නෑ කියලා. මං හිතුවට උඹ මාව හිරේ යවලා මෙතනින් නිදහස් වෙලා යයි කියලා උඹ කිව්වේ. මට හැම දෙයකින්ම ඈත් වෙලා ඉන්න හිතුණා. උඹලා දන්නවනේ මං ජොබ් එකෙන් අයින් වුණේ ස්ට්‍රෙස් නිසා කියලා. ෆෝන් ඒවා ඔක්කොම අයින් කරලා ටික කාලයක් පාඩුවේ ඉන්න හිතුණා. උඹ එහෙම කියද්දි මං ඔබ දිහා බලන් හිටියේ පුදුමේ. සිටිජ ඇයි බොරු කියන්නේ? ඇයි මාව බේරන්නේ? ඔයා CID එකෙන් අයින් වුණාද? සිටිජ උඹ කිව්වේ නෑනේ. මේ උඹේ කවුද? වාගේ යාළුවෝ දෙන්න ඇහුවේ යන්න බයික් එක හරවගෙන. මගේ ඔළුව උඩින් අත තිබ්බ උඹ කිව්වේ මේ මගේ හැමදේම. ඔය දුමුරු ඇස් මන් දිහා බලලා එහෙම කියද්දි කොච්චර කිව්වත් මගේ හිත ගලක් කියලා ඒ ගල් හිතත් උණු වුණා සිටිජ. ඔය දුමුරු ඇස් මන් දිහා බලන් හිටියේ හැඟීම් 1000ක් හිතේ හංගගෙන. බයික් එක යනවත් එක්කම ඇහිදාර එක්ක පුරපැද්ද කඳුළු කම්මුල් දිගේ පහලට ගැලුවේ තවත් ඉවස ගන්න බැරුව. එදා මං අඬද්දි ඔයත් මාව තුරුලට අරන් මගේ ඔළුව අත ගාද්දි මං අඬාඬම තුරුල්ුනේ ඔයාගේ උණුහුමට. සිටිජ අපි දෙන්න තරහකාරයෝ වුණේ නැත්නම් ඔයා මහේශ්වර නොවි සිටිජම වුණා නම් දිග හුස්මක් පිට උනේ හිතේ තිබුණ හැඟීම් හිත අස්සෙම වලලලා. අර සරුංගලය උඹ පෙන්නුවේ අහසේ පාවුණු සරුංගලයක්. ඔයාට තාමත් මතක තිබ්බා මං සරුංගල් වලට ආසයි කියලා. අහසේ පාවෙන සරුංගලේ ඒ මේ අත පැද්දෙන දිහා මම බලන් හිටියා වරුවක්. හිමීට ඔළුව අත ගාලා සරුංගල් වලට ඔච්චර ආසනම් බඩු ගෙනත් දෙන්න. සරුංගලයක් හදලා දෙන්නම් කියලා ඔයා කියද්දි හුස්ම ගන්න දැඟලුවේ හිත අස්සේ ජීවත් වෙච්ච පොඩි එකෙක්. උඹ සද්දයක් නැති තැන මම පිටිපස්ස හැරිලා බලද්දි ඔයා ගේ ඇතුළට යන ගම. සිටිජ උඹ එක තැන නැවතුනේ මගේ වචනෙට. ඇයි අර මිනිස්සු දෙන්නට බොරු කිව්වේ?
මං අහද්දි උඹ ගේ ඇතුළට ගියේ කිසිම උත්තරයක් නොදී. උඹ ඇවිත් ඉඳගත්තේ උඹව හිර කරලා තිබුණ කාමරේ ඇඳ උඩින්. ඇයි බොරු කිව්වේ? සිතිජ කතා කරනවා. ඔයා නිසා. ඔයා මගේ හැමදේම නිසා. ඔයා නැතුව හුස්ම ගන්නවට වඩා මෙහෙම හොඳයි. එන්න මා වැඳේ බඳින්න. මගේ හිත කිව්වෙම උඹ ඒ කිව්ව ඉස්පිල්ලකවත් පාපිල්ලකවත් බොරුවක් තිබුණේ නෑ කියලා. ඒ උඹේ හිතේ පණ ගැහුණ වචන කියලා. ඒ වෙලාවේ තමයි මං ඉස්සල්ලාම දැක්කේ. හිතුවක්කාර දඹුරු ඇස්වල කඳුළු තියෙනවා. කරන්න ඕන මොකක්ද? කියන්න ඕන මොකක්ද? පරණ කෝන්තර ඒ හැම දේම මට අමතක කෙරෙව්වේ දඹුරු ඇස් පුරවලා තිබුණ කඳුළු. දඩබ්බර මූණ අත් දෙකෙන් තුරුල් කරන් මං හාද්දක් දුන්නේ මගේ සිතිචගේ නල්ලට. ඇස්වල කඳුළු පුරවන් අපි දෙන්නම ඇඳුඩට වෙලා කල්මැරුවේ සද්ද නොකර. නිතුකි ආදරේ කියන්නේ ළඟ ඉද්දි හරි අඩුවෙන් දැනෙන නැති වුනහම හිත පුච්චලා අලු කරන මහා අමුතුම හැඟීමක්. කිව්වෝ එයා මන් දිහා බලලා මන් නිදා ගන්නද කියලා ඇහුවේ මං හැමදාටම ඔයාගේ හිරකාරයා කියන්න වගේ. ඔයාට නිදා ගන්න දීලා එළියට ආව මං ආයෙත් අතරමං උනේ ඔයාගේ ලෝකේ. එදා වුණ සිද්ධි පරණ සිද්ධි එක්ක ගලප මම මගෙන්ම ඇහුවා. සිතිච්ච මං ඉස්සරහා රඟපානවද නැත්නම් අද කිව්ව දේවල් ඇත්තද කියලා. කින්දරට අත පුච්චගත්ත මිනිස්සයා ගිනි කූරටත් බයයි සිතිච්ච. සව්කොලයි උණපතුරුයි උස්සම්මන් කාමරයට එද්දී කෝ දෙන්න මං ඔයාලට සරුංගලයක් හදලා දෙන්නම් කියලා ඔයා අතට ගත්තේ මං උස්සන් ආව බඩු ටික. මේ කාමරේ ඇස්සට වෙලා ඉද්දී එපා වෙන්නේ නැද්ද? මං ඇහුවේ උණපතුරු සුද්ධ කර කර හිටපු ඔයාගෙන්. ඒකට කමක් නැහැ. ඔයා ඉන්නවනේ. එනවා නේද? හැමදාමයි කාමරේට. මගේ ඔළුව ඔයාගේ උරහිසට බර වුණේ මටත් නොදැනි. ඔයා හදලා දුන්න සරුංගලේ අහසේ පා කෙරෙව්වේ අපි දෙන්නම එකතු වෙලා. අර සරුංගලේ තව උඩ යනවා. ඔයා සරුංගලේ පුළුවන් තරම් උඩ ඇරියේ මං hina වෙවි කෑ ගහද්දි. වෙලේ සරුංගල් අරපු අපි දෙන්න ආයෙත් ආවේ ගෙදර. නෙතුකි මොකක්ද මේ තන? මේක කාගේද? උඹ ඇහුවේ ගෙදරට ඇතුල් වෙන ගමන්. නෙතුකි මාව තැනකට එක්කන් යනවද? මගේ අතින් අල්ලගෙන ඔයා අහද්දි මං ඇහුවේ කොහෙටද කියලා. ෂින්සිගේ කතා කියවන්න ආස ඔයාලා එන්න. එයාගේ අනිත් කතා ටිකත් කියවන්න. දඬුවම නොකීපෙම සෙල්ලම් බෝනික්කි තව ගොඩක් තියෙනවෝ මේ පැත්තට එන්නෝ.